හායි ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නේද? ඔන්න මගේ channel එකට ඔයාලා වාතිරින් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ බබාට ප්‍රධාන ආහාර වේලට අමතරව දෙන්න පුළුවන් කෙටි ආහාරයක්. ඉතින් මම මේකට අරගෙන තියෙනවා ජෙලි පැකට් එකක්, ඒ වගේම යෝගට් දෙකක්, කුඩාවට කපාගත්තු රටින්දි 3ක්, මුන්දරම් පලන් අරන් තියෙනවා. මම මුලින්ම ජෙලි එක දිය කරගන්න තමයි හදන්නේ. මම අරගෙන තියෙන්නේ ෆැන්සි ජෙලි පැකට් එකක්, ස්ට්‍රෝබෙරි රසති. ඔයාලට මේකේ ඔයාලගේ රස අනුව කැමති ජෙලි වර්ගයක් යොදා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා තාදෙරින් මතක් කරනවා. ඒ වගේම මගේ මේ කෑම එක හදලා ඔයාගේ බබා ආසාවෙන් කෑවද කියලා මට කමෙන්ට් කරන්න, like කරන්න. ඔන්න ඉතින් මම වාජනයක් අරගෙන ඒකට මගේ යෝගට් දෙක දාගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙලාවේ මේකට යෝගට් වලට අමතරව fish milk ඒ වගේම මුදු උපකිරි උනත් යොදා ගන්න. මම මුලින්ම මේ යෝගට් දෙක හොඳට පොඩි කරගන්න තමයි හදන්නේ. ඒ වගේම ඔයා දැන් මගේ ජෙලි මිශ්‍රණය ටිකක් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මම මේක මික්ස් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක මේ වෙලාවේ පිංචිගේ පහළ කොටසින් තියලා ඊටු ජෙලි ටික මේක පසුව යොදා ගන්න. ඉතින් මම එහෙම කරන්නේ නෑ, මොකද බබා නිදි අතර තමයි මම මේක හදා ගන්න හදන්නේ. ඉතින් මම මේක මේ විදිහට පොඩි කරගෙන හොඳටම පොඩි කරගන්නවා. මොකද නැත්තම් කිරි කෑලි කෑලි හිටිනවා යෝගට් එකේ. ඉතින් මම මේ වෙලාවේ මේකට එකතු කරගන්නම් මගේ රටින්දී මුන්තරම් පළනුයි. ඉතින් ඔයාලගේ බබා මාස 8ට අඩු බවෙන් මම මේකට රටින්දී මුන්තරම් පළන එකතු කරගන්න එපා. ඒ වගේම මේකට ඔයාලට පුළුවන් ඉදුණු කෙසෙල් ගෙඩියක් උඩාවට කපාගෙන එකතු කරගන්න. මම මගේ අනික ජෙලි ඉතුරු ටිකත් මේකට මික්ස් කරගන්නවා. ඉතින් මම බබා නිදි අතර තමයි මේක මේ හදාගන්නේ. ඒ නිසා මම මේ විදිහට ඉක්මනට මේක වහගෙන ෆ්‍රිජ් එකේ පහළ කොටසින් තියන්න තමයි මේ හදන්නේ. ඔන්න බලන්නකෝ, දැන් මම මේ පැය 3කට පස්සේ තමයි මේක අරන් තියෙන්නේ. ඔන්න ওই විදිහට තමයි මගේ ජෙලි මිශ්‍රණය තියෙන්නේ. මම දැන් හදන්නේ මගේ චූටි පැටියට මේකෙන් ටිකක් කවන්න. ඒත් ඉතින් එයා මේ වෙලාවේ සෙල්ලමටම තමයි හිත. ඔයාලගේ බබාට ආයෙමත් රසම රස කෑම රෙසිපි එකක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.